untuk kejauhannya itu dosa yang kecil අවසානයේ නැට කැරි supaya kapal yang minumaka dosha liya gamana maapugawa minumaka dosha right පුතා මෙහෙමයි මං ගිය සතියේ පවාර කියලා දුන්නා ඔන්න පුතේ අගන්න අපි මිනුම් ගන්නකොට අපේ අතින් වැරදි වෙන්න පුළුවන් එක්කෝ කොච්චර එක්ස්පර්ට් කෙනෙක් වුණත් එයාට මිනුම් ගන්නකොට දෝෂ වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් හරිද ඒ අනුව සාමාන්‍යයෙන් උපකරණයකින් ගන්න මිනුමක වෙන්න පුළුවන් ප්‍රධාන දෝෂ දෙකක් තියෙනවා. ප්‍රධාන දෝෂ කීයක් තියෙනවද? දෙකයි තියෙන්නේ. ප්‍රධාන දෝෂ දෙකෙන් එකක් තමයි ආහඹු දෝෂය කියලා කියන්නේ. එකක් කවුද? ආහඹු දෝෂය. අනිත් එක්කෙනා තමයි ඒකාංග දෝෂය. සාමාන්‍යයෙන් උපකරණයකින් ගන්න මිනුමක වෙන්න පුළුවන් වැරදීම් කියන්නේ දෙකයි. එකක් ඒකාංග දෝෂය. අනිත් එක අහඹු දෝෂය. එකක් කවුද ළමයි? ඒකාංග දෝෂය අනිත් එක්කෙනා අහඹු දෝෂය. දරුවෝ ඒකාංග දෝෂය කියලා කියන්නේ උපකරණයේ තියෙන වැරද්දක්. ඒ කියන්නේ අර මූලාංග දෝෂ කියලා අපි ඉගෙන ගත්තේ. ඒක මොන උපකරණයෙන් ගත්තත් ඒ කියන්නේ ඒ උපකරණයෙන් දැන් හිතන්න මූලාංග දෝෂයක් තියෙන උපකරණයකින් මොන මිනුම ගත්තත් වැරදිද නැද්ද? වැරදිද නැද්ද? වැරදිනේ. ඒක හදාගන්න අපි මොකද කරන්න ඕන? දෝෂය ගණනය කළා එක්ක අවසන් පාඨාංකයට එකතු කරන්න ඕන නැත්නම් අවසන් පාඨාංකේ අඩු කරන්න ඕන. ඕකනේ කරන්නේ. එතකොට අපි මිනුමක් ගන්නකොට ඒ වැරද්ද හදන්න නැතුව කොච්චර ඒක බැලුවත් ඒක වැරදිනේ. මූලාංක දෝෂයේ වැරද්ද හදන්නේ නැතුව පුතාලා පාඨාංක 100ක් ගත්තත් ඒ 100ම වැරදිද නැද්ද? මේ වැරද්ද තියනවද නැද්ද? තියනවනේ. අපි මේකට කියන්නේ මොන දෝෂයද? ධන මූලාංක දෝෂය. මේක මේ පැත්තට ආවනම් මේ බිඳුව ඍණ මූලාංක දෝෂය. එතකොට ඍණ මූලාංක දෝෂයන් නම් මොකද කරන්න ඕන? දෝෂය ගණනය කරලා ධන මූලාංක ශෝධනයක් කරන්න. එකතු කරන්න. ධන මූලාංක දෝෂයන් නම් මොකද කරන්නේ? දෝෂය ගණනය කරලා මේ වැරද්ද අඩු කරන්න. හරිද? එතකොට ඔයාලා ගන්න මිනුම් වල ඔන්න ඔය වැරදි තියනකොට අපි ගන්න පාඨාංග කොච්චර ගත්තත් ඒක වැරදි. අපි ඒකට කියන්නේ ඒකාංග දෝෂය. ඒකාංග දෝෂයක තියෙන හොඳකම තමයි වැරද්ද මොකක්ද කියලා හොයලා ඒක නිවැරදි කරන්න පුළුවන්. ඒක නේද? දෝෂ මොකක්ද කියලා හොයලා අයින් කරන්න පුළුවන්. හැබැයි අහඹු දෝෂය ඒක පුතේ එහෙම කෙනෙක් නෙවෙයි අවිනිශ්චිතතා දෝෂනේ. පුවර් නේ. දැන් ඔයා ගන්න මිනුමයි මම ගන්න මිනුමයි ගත්තම ඔයා ගත්තොත් 16 ඇතුලේ. අපි දෙන්නම එකම කැලිබරෙන් බලන්නේ එකම පාඨාංග.
ඔයා කියන 15 ත්‍රිකෝණ සමපාතයි කියලා මම කියන නෑ 16 සමපාතයි. දැන් මොකද? ඔයා කියන ඕක 15 සමපාතයි. මං කියන නෑ ඕක 16. දැන් අර අපි බෝඩ් එකේ යනකොට ලස්සනට අඳිනවා ඉතින් මෙහෙම ගානට උඩ එක්කෙනාට එක්කෙනාම කරලා. කැලිපරේ අතරනම් බලන්නකො. අතට ගත්තම බලන්නකො උඩයට සමපාත වෙච්ච කැලේ හොයා ගන්න පුළුවන්ද කියලා. කරන්න බෑ. ඔක්කොම එකවර. එතකොට හොඳට පුරුදු වෙච්ච කෙනෙක්ට විතරයි ඒක හරියටම කරන්න පුළුවන්. ඒත් සමහර විට හරිම කැලේ මේක තියෙදි මෙන්න මේ කැලේ තෝරන්න ඉඳ තියෙන්නේ. ඒකට ටිකක් ඒවද? වැරදි. හරිද? ඒතර මේ වගේ වැරද්දක් නිවැරදි කරන්න බෑ. ඒක හදන්න බෑ. වරදිනවද කියලා. ඌ කගිය 15යි. මං කියන්නේ 16. වැරදි. එතකොට කරන්න දෙන හොඳම දේ තමයි පාඨාංග ගොඩාක් අරගෙන ඒ ගොඩාරියේ පාඨාංග ගානේ බෙදලා මොකක්ද ගන්න කියන්නේ? මධ්‍යන්නේ අගයක් ගන්න එකනේ මම කිව්වේ සිලින්ඩරයක ස්තම්භය බලනකොට මොකද කිව්වේ? එකිනෙකට ලම්බක පිටුන් දෙක බැගින් මුලින් නැදින් අගින් තැන් කොනකින්වත් බලලා පාඨාංග 6ක් අරගෙන මධ්‍යන්නයක් ගන්න කිව්වද නැද්ද? එකිනෙකට ලම්බක පිටුන් දෙක බැගින් පාඨාංග 6ක්වත් අරගෙන 6න් බෙදලා ගන්න කියලා කිව්වද නැද්ද? කිව්වා. එතකොට ඇයි මම එහෙම කිව්වේ? මම එහෙම කිව්වේ පුතේ මේ උපකරණයක ගන්න තනි පාඨාංකයක් වරදින්න තියෙන ඉඩකට වැඩි. තේරුණාද කියන එක? හැබැයි පාඨාංක ගොඩාරියක් අරගෙන මධ්‍යන්නයක් ගත්තොත් ඒ පාඨාංකේ නිවැරදි වෙන්නේ නැහැ. හැබැයි වෙන්න පුළුවන් වැරද්ද අඩු වෙනවා. ඒ කියන්නේ අහම්බු දේවුෂ කවදාවත් නිවැරදි කරන්න බෑ. කල හැකි මධ්‍යන්නයක් වගේ එකක් අරගෙන දෝෂය වෙච්ච ප්‍රමාණය මොනව කරපෙකේ අඩු කිරීම. ඔයා හිතන්නකෝ. ඔයා හිතන්න 15.5යි හරිම උත්තරේ. හරිද මම මේ නිකන් කියන්නේ. පුතා ගන්නවා එක්කෙනෙක් 15.4යි. තව එකෙක් ගන්නවා 15.6යි. තව එකෙක් ගන්නවා ආයේ 15.5 කියලා. ආයේ තව එකෙක් ගන්නවා 15.7. ආයේ තව එකෙක් ගන්නවා 15.6. මේක ඔක්කොම එකතු කරන්න. එකයි එකතු කරන්න. 6 4යි 10 5යි 15යි 25න් 5 එකක් ඉතුරුයි 25යි 2යි 27යි එකක් ඉතුරුයි 7යි 77.5 බෙදන්න පාඨාංග තියෙනවා 5. හරිද? ඒතර ඩිවැරදිම පාඨාංග කියුවේ කවුද? 5.5. මේ පාඨාංක සෑහෙන ප්‍රමාණයක් අරගෙන බෙදලා ගත්තම මෙතන නම් 5.5 ආවා. එහෙම නැති වුණා 15.4යි 5 15.5යි 5 ඔය වගේ ළඟම උත්තරයක් එනවා. එහෙනම් දැන් 15.4 ගන්නවට වඩා 15.4යි 5 කට පස්සේ මේකට හිටුවේ. එහෙනම් මතක තියාගන්න පාඨාංක ගොඩක් අරගෙන මධ්‍යන්නයක් ගත්තම දෝෂ නැති වෙන්නේ නැහැ. හැබැයි වෙන්න පුළුවන් වැරද්ද මොනව වෙනවද? අඩු වෙනවා. එහෙනම් අපේ පුතාලා තේරුම් ගන්න මොන දෝෂය ඉවත් කරන්න බෑද? අහඹු දෝෂය ඉවත් කරන්න බෑ. හැබැයි මොනව කරන්න පුළුවන්ද? අඩු කරන්න පුළුවන්. ඉවත් කරන්න පුළුවන් දෝෂය කොහොමද? ඒකාංග දෝෂ. තේරුණානේ? හරි. අපි යමු. මිනුමක දෝෂ ලියන්න. එදිනදා ජීවිතයේදී සහ පරීක්ෂණවලදී විවිධ විනුම් ලබා ගැනීමට සිදුවේ. එම ලබා ගන්නා විනුම් වල
ප්‍රධාන වශයෙන් දෝෂ ආකාර දෙකක් ඇත. अंक 1 एकांक दोषे एकांक दोष अंक 2 अंक 2 अहम दोषे एकांक दोषे मिनुम उपकरणे पॉइंट दे दिया नो पॉइंट दे दिया अंकित कर मिनुम उपकरणे स्थिर वशेन सिद्ध दोषकी मिनुम उपकरणे स्थिर वशेन सिद्ध दोषकी अंकरे मेरा दोषे गणने कला है क्या होता है मेरा दोषे गणने कला है क्या होता है අදාළ පාඨාංග වලින් දෝෂය ඉවත් කිරීමට අදාළ පාඨාංග වලින් දෝෂය ඉවත් කිරීමට ශෝධනයක් කළ හැකියි.
ඊළඟ අංක තුන මෙම දෝෂය පාඨාංගය දන්නා පුද්ගලයාට අදාළ පවතී. මෙම දෝෂය පාඨාංගය දන්නා පුද්ගලයාට අදාළ පවතී. මෙම දෝෂය පාඨාංගය දන්නා පුද්ගලයා මත අදාළ පවතී. හරිනේ? ඊළඟට හතරවෙනි කාරණේ පාඨාංග කීපයක මධ්‍යයන්යක් කියන හතරවෙනි කාරණේ පාඨාංග කීපයක මධ්‍යයන්යක් කියන දෝෂය ඉවත් කළ නොහැකිය. පාඨාංග කීපයක මධ්‍යයන්යක් කියන දෝෂය ඉවත් කළ නොහැකිය. උදාහරණ ලියා ගන්න ඒකාංග දෝෂය දෙන්නකොට උදාහරණ. මූලාංග දෝෂය
උදාහරණ මූලාංක දෝෂය ආන්ත දෝෂය ඒ ආන්ත දෝෂය කියන්නේ ළමයි දැන් කියන්නේ දෝනා අහන්න වාඩි වෙන්න කියන්නේ ආන්ත දෝෂය මෙන්න මේක හරි ආන්ත දෝෂය කියන්නේ ඔයාලට දෝනා රංග තුන්වෙනි පාඩමේ තියෙනවා විසි කියන්නේ විසි ඔන්න පුතේ බටනලාවක් පිඹිනවා කියලා කියන්නකො ඒ බටනලාවක් පිඹිනකොට මම මේ වගේ නිකන් ඔය වායුවට යදින්නා ඕකේ තරංගයක් ඇති වෙනවා මෙන්න මේ ඔය බටේ ඔතන විනාඩි පිටුමම ඔය තරංගයේ දිගමනින්න ගියාම අපි මනින්නේ බටේ දිග විතරයි හැබැයි ඇත්තටම බටේට වඩා තරංගින් කැලලක් එළියට එනවා හරිද ඒ කැලල අපිට මැන ගන්න බැහැ වේන එකක් බටේ මෙතනින් ඉවරයි හැබැයි තරංගෙ මෙතනින් ඉවර නැහැ ඒ නිසා බටේ උසට වඩා පොඩි උසක් මේකට එනවා ඒක හොයාගන්න වෙනවා සමීකරණයක් ගණනය කරන්න පුළුවන් ඒ සමීකරණය තමයි බටේ විස්කම්භය ගුණ කිරීම දශම 3 එතනින් පුළුවන් මේ ආන්ත දෝෂ හොයාගන්න ඒ අන්නේ වැරද්දට තමයි අපි කියන්නේ තරංගෙ මෙතනින් එළියට පැනවනේ අන්නේ එළියට පැන ප්‍රමාණය තමයි අපි කියන්නේ ආන්ත දෝෂය කියන්නේ ඒක වැරද්දක් අපේ විනුවට ඒක අදාළ වෙන්නේ නැහැ හරි ඒ වගේ තියෙන කේස් ඊළඟට ලියන්න ප්‍රසාරණය නිසා සිදුවන දෝෂ ප්‍රසාරණය නිසා සිදුවන දෝෂ right ඊළඟ එක ලියන්න අංක දෙක අහමුලු ඊළඟ මාතෘකාව අහඹු දෝෂ අංක 2 එයන පොයින්ට් විදිහට ලියාගන්න මෙම දෝෂය පාඨාංක ගන්නා පුද්ගලයා මත රඳා පවතී මෙම දෝෂය පාඨාංක ගන්නා පුද්ගලයා මත රඳා පවතී right මෙම දෝෂය පාඨාංක ගන්නා පුද්ගලයා මත රඳා පවතී අංක 2 මෙම දෝෂය ගණනය කළ නොහැකි අතර එබැවින් ශෝධනයක් කළ නොහැක පාඨාංක කීපයක මධ්‍යමයක් ගැනීමෙන් දෝෂය අවම කළ හැකිය උදාහරණයක් අසම්පාත දෝෂය දැන් උදාහරණයක් වැරදි ලෙස පාඨාංක කියවීමේ දෝෂය
ඊළඟ එක කාල පමාව නිසා සිදුවන දෝෂ. කාල පමාවක් නිසා සිදුවන දෝෂ. ඒ මොකද කියන්නේ? දැන් ඔයාලා ඒ කෝපේ උෂ්ණත්වය මනින්න. හරිද? ඒක හදන වෙලාවේ උෂ්ණත්වය සිරනකට 50. ඔයාලගේ උෂ්ණත්වමානය අරගෙන ඕකට දානකොට 49. දැන් උඹලා මන්න ඉවර වෙනකොට 48යි. මනින්න ඕනේ තේ එකේ උෂ්ණත්වය. දැන් මනලා කියන්නේ තේ එක හතර ටිකක් කරාට පස්සේ උෂ්ණ. ඒ සිද්ධ වෙච්ච දෝෂය හම් දෝෂ. තව එකේ උෂ්ණත්වමානය හදේ කියන්නේ ඉතලා ඒක වෙනකොට දාන්න. ඒතර උඩේ 49 වැදලා පාස්. ඒක උනහයි. ඒක තාපේ පාඩම කියලා. රයිට්. හැමදේම කියනවා. ළමයි හැමදේම තියෙනවා. බායොලොජි ගැන කතා කරොත් කණේ ගණන් හදන්න තියෙනවා. කණ ඇතුලේ සද්දය ඇහෙන සවුන්ඩ් වේව් වල ගන්න. ඇස් දෙකට පේන ගැන ඇස් වල ගණන් හදන්න තියෙනවා. හුස්ම ගැනීම සම්බන්ධ, ගර්ථ පිම්බීම සම්බන්ධ වෙනාලුව ගණන් හදන්න තියෙනවා. ගර්ථ පිම්බෙන එක තියෙනවා. ඊට පස්සේ චතරෝමාරු සිද්ධ වෙන ආශ්වාස ප්‍රාශ්වාසය ආන්ත්‍රණය ගැන ගණන් තියෙනවා. සෙම ගැන තියෙනවා. පුස්තිඝාත දියුදී හොටු හැදෙන මේ හොටු පිම්බෙන එක හොටු බෝල. ආයි ඇට ගැටෙන ඒවා ගැන තියෙනවා. උඩින් වැටිලා ඇටේ ගැටෙනකොට කොච්චර ලොකු පරක් වැදුනද මොන හැටේද කැඩෙන්නේ ලොකු ඇටේ කැඩෙන්නේ කොහොමද පොඩි ඇටේ කැඩෙන්නේ කොහොමද කියන්නේ. ඇට ගැටෙනවා තියෙනවා. ඒවල දැහැගෙන තියෙනවා. ආයි ලිස්තර ගණන් තියෙනවා. දැන් අපි ලිස්තන කොට ලිස්තන්නේ ඇඟිලි වලින් නේ විලුඹෙන්නේ. ඇවිදින්නේ ඇඟිලි වලින්. ඒවා තියෙනවා ළමයි ඈ. අපි ඇවිදිනකොට පාවිච්චි කරන්නේ ඇඟිලි ටික, ලිස්තන කොට ලිස්තන්නේ විලුඹේ. ඒ කියලා මම කියනවා. මෙහෙම වෙලා තමයි ඉතර කාලේ මොළ වැටුනේ. මොළ වැටුනේ ඇඟිලි වලින් විතර නෙවෙයි විලුඹේ ලිස්තනවා. යා හරිද? ඇවිදින්නේ ඇඟිලි වලින්. ඇඟිලි නැත්තම් ඇවිදලා නමාරු විලා. බලන්න ඇඟිලි නමාරු. රයිට්. අමාරුයි පොළොව බදලා අල්ල ගන්න බෑ ඝර්ෂණයනේ රයිට් ඕන ඔකයි තාත්තේ බයලජි දිනනවා සෑහෙන්න හරිද මම දැක්කාර කරුණු යක පේපර් එක ගානේ ස්ටිකි කොපි එක දාලා දුන්න හැංගලා උඩ ප්‍රශ්න තියෙනවා ඔසදීස් හරි ඊළඟ අවස්ථාව ඊළඟ උදාහරණේ වස්තුව ඒකාකාර නොවීමේ දෝෂය. ඊළඟට වෙන්න පුළුවන් දෝෂ තමයි වස්තුව ඒකාකාර නොවීම. වස්තුව ඒකාකාර නොවීමේ දෝෂය. හරි ඊළඟට ලියගන්න අපි නෝට් එකක්. දැන් ඔයාලා පුතේ අහන්න. දැන් ඔයාලා මේ වෙනකොට දෝෂ වර්ග දෙකක් ගැන දානවා. මොකද්ද දෝෂ වර්ග දෙක? ඒකාංග දෝෂය සහ ආහු දෝෂය. ඒකාංග දෝෂය සිද්ධ වෙන්නේ කොහොමද? උපකරණයේ මොකක්ද වැරද්දක් නිසානේ. එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මොකක්ද පාරිසරික සාධක. උෂ්ණත්වය වෙන පාරිසරික සාධකයක්. උෂ්ණත්වය වෙන ප්‍රසාරණය වෙනවා. ඔයාලා හදන්නේ මොකක් හරි pH සෙන්ටිමීටර 50. ඕක දවල් වෙනකොට වත් වෙලා 50.01 විතර වෙලා. හදනවා 50 රේට් එකක්. විතර කියලා බලනකොට 50.1. දෝෂය. හරි ඒ උෂ්ණත්වය නිසා ප්‍රසාරණය වෙන්න පුළුවන්. ආය ආවදනකොට 49.9ක් විතර. කූල් වෙනකොට සංකෝචනය. ඊතරේක ඇකිලනවා. රයිට්. පුතා යන්න ගන්න. දෝෂ ගණනය කිරීමේදී දෝෂ ගණනය කිරීමේදී එහි විශාලත්වය පිළිබඳව 50 50
පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය. ඊට හේතුව වන්නේ ඇතැම් දෝෂ ගණනය කිරීමේදී එම පාඨාංක සඳහා ඍජුවම බලපාන බැවිනි. උදාහරණයක් ලෙස මීටර් රූල භාවිතයෙන් සෙන්ටිමීටර් 10ට වඩා අඩු මිනුම් මනිනු නොලැබේ. සෙන්ටිමීටර් 10ට වඩා අඩු මිනුම් මනිනු නොලැබේ. 10ට වඩා අඩු මිනුම් මනිනු නොලැබේ. එය පැහැදිලි කිරීම සඳහා භාගික දෝෂය සහ ප්‍රතිශත දෝෂය යන සංකල්ප භාවිතා කළ හැකියි. භාගික දෝෂය සමානයි කුඩාම මිනුම බෙදීම මිනුමේ අගය right. පුතේ මේ ඒ කුඩා ආගන්න භාගික දෝෂය සමානයි භූමි කුඩාම මිනුම බෙදීම මිනුමනේ ළමයි සාමාන්‍යයෙන් මේ කුඩාම මිනුමට ලස්සන නමක් කියනවා. ඒ ලස්සන නම තමයි
උපකරණයේ උපරිම දෝෂය කියලා කියනවා. කුඩාම මිනුමනේ සාමාන්‍යයෙන් කුඩාම මිනුමට තමයි උපරිම දෝෂය කියලා කියනවා. වෙන්න පුළුවන් උපරිම වැරද්ද කුඩාම මිනුම වගේ තමයි කියලා තමයි සලකන්නේ. කුඩාම මිනුම තමයි අපේ උපරිම දෝෂය කියලා කියන්නේ. right. ගණන් එක. යටින් කියා ගන්න එන්න. ගණනය කරන ලද වාදික දෝෂය සියයට 100ෙන් ගුණ කළ විට සියයට 100ෙන් ගුණ කළ විට ප්‍රතිශත දෝෂය ලැබේ. හරි? එයා ගන්න. යටින් තියාගන්න වතු බෑනේ. මිනුමක් නිවැරදියයි සලකනු ලබන්නේ එම උපකරණයෙන් ලබා ගන්නා මිනුමේ ප්‍රතිශත දෝෂය ලබා ගන්නා මිනුමේ ප්‍රතිශත දෝෂය 100ට 1කට වඩා අඩු නම් පමණි. මිනුමක් නිවැරදියයි සලකන්නේ එම උපකරණයෙන් ලබා ගන්නා මිනුමේ ප්‍රතිශත දෝෂය 100ට 1කට වඩා අඩු නම් පමණි. හරි. චුට්ටක් බලන්න දැන් අපි මීටර වල කතන්දරේ යන පුතේ ආගන්න. ඔයාලා ප්‍රතිශත දෝෂයට අර වාක්‍ය විතරයි ලියලා ගියාගත්තේ නෑ නේද? සූත්‍රය. ගියාගන්න ප්‍රතිශත දෝෂය සමානයි. කුඩාම මිනුම බෙදීම මිනුම ගුණ කිරීම 100%. ප්‍රතිශත දෝෂය සමානයි කුඩාම මිනුම බෙදීම මිනුම මිනුමේ අගය කුඩාම මිනුම බෙදීම මිනුමේ අගය ගුණ කිරීම 100ට 100. හරි. ළමයි හොඳ විද්‍යාගාර මිනුමක් වෙන්න නම් අහගන්න පුතේ හොඳ විද්‍යාගාර මිනුමක් වෙන්න නම් කියලා තමයි හොඳ විද්‍යාගාර මිනුමක් වෙන්න නම් ඒ උපකරණයෙන් ගන්න මිනුමේ ප්‍රතිශත දෝෂය 100ට 1කට වඩා අඩු වෙනවා. අඩුම කීයද වෙන්න ඕන 100ට 1යි. ඊට වඩා වැඩි වුණොත් ඒක පිළිගන්න බෑ. ඒ අනුව මීටර රූලකින් මැනිය හැකි උපරිම දිග මෙහෙම අහුවෙ. මීටර රූලෙන් අන්දාමතේ මීටර රූලෙන් මැනිය හැකි උපරිම දිග බලන්න අපේ පුතාලා දන්නවා ප්‍රතිශත දෝෂය සමානයි භූමි බෙදීම මී සී කුඩාම මිනුම බෙදීම මිනුම වැඩි කිරීම සී ප්‍රතිශත දෝෂය උපරිමගේ කීයේ කිව්වද උපරිමගේ කීයේ 100ට 1යි ඊට වඩා වැඩි වෙන්න බෑ ඊට වඩා අඩු වෙන්න ඕනේ හරිනේ එහෙම නේද මන් දුන්නා හොඳ මිනුමක් වෙන්න නම් නිවැරදි මිනුමක් වෙන්න නම් ප්‍රතිශත දෝෂය 100කට වඩා අඩුයි. හරිනේ? එහෙනම් මම අවමය 100ට 1 දාලා හදුවොත් මීටර රූලක කුඩා මිනුමගේ මිලිමීටර අපෝ කියාපල්ලකෝ බං. මීටර රූලක කුඩාම මිනුමගේ දැන් කල්පනා මම පාදයට කොටස් වෙන්නේ. එහෙම නැහැ මීටර රූලක් මේ අතේ තියෙන එක බලන්න. කොච්චරේ කුඩා මිනුම මිලිමීටර 1යි. එහෙනම් කුඩාම මිනුම මිලිමීටර 1යි. මිනුම තමයි අපි මේ බලන්න යන්නේ.
ಗುಣ කිරීම 100. ඒ අනුව x කියන්නේ මෙහෙට ගියා 100යි මිලිමීටර වෙනවා. a කියන්නේ 100යි මිලිමීටර කියන්නේ සෙන්ටිමීටර 10යි. එහෙනම් මීටර නූලකින් මනින්න පුළුවන් අඩුම දිග සෙන්ටිමීටර 10යි. ඊට පස්සේ ඕනම මනින්න පුළුවන්. සෙන්ටිමීටර 2 3 4 5 6 එපා ගන්න. හදලා බලන්න ඕන නම් කීයද කියලා. හිතන්න සෙන්ටිමීටර 5 කුඩාම වෙනවගේ මිලිමීටර 1. සෙන්ටිමීටර 5 කියන්නේ මිලිමීටර 50. 100ෙන් ගුණ කරාම උත්තරය 100ට 2යි. ප්‍රතිශත දෝෂය 102ක් එන මිනුමක් හොඳ විද්‍යාගාර මිනුමක් නෙමෙයි. හොඳ විද්‍යාගාර මිනුමක් වෙන්න නම් ප්‍රතිශත දෝෂය 100ට 1ට වඩා අඩු වෙනවා. හොඳ විද්‍යාගාර මිනුමක් වෙන්න නම් ප්‍රතිශත දෝෂය මොන වෙන්න ඕනේ ළමයි? 100ට 1කටත් වඩා මොන වෙන්න ඕනේ? අඩු විය යුතුමයි. අඩුම වුණොත් 100ට 1යි. ඒ නිසා තමයි කිව්වේ මීටර නූලක් භාවිතා කළා පුතාලා මැනිය යුතු අවම දිග 10යි. ඊට වතුරට උනම මැනපන්. අවම දිග කීයේ සෙන්ටිමීටර 10යි. ඒ කියන්නේ මිලිමීටර 100යි. පැහැදිලිද? හරිද උදේ? රයිට්. එදායි. පුතාලා ගානක් දුන්නා. අරකට ක්‍රියා ගන්න මේකක් ක්‍රියා ගන්න අර ගාන හදන්න. මිලිමීටර භාගයේ ප්‍රධාන පරිමාණ කොටස් මිලිමීටර භාගයේ ප්‍රධාන පරිමාණ කොටස් 49ක්. මිලිමීටර භාගයේ ප්‍රධාන පරිමාණ කොටස් 49ක්. වර්ණීය පරිමාණ කොටස් පරාක් සමග සමපාත වේ. එම උපකරණයෙන් ලබාගත යුතු අවම මිනුම කුමක්ද? Baik, mangga. Berada terus di buku kebanyakan
Right. बता दिया मैंने उतरेंगे ओके भूमि की tungal uterenगे ना भूमि ओके भूमि है ना हमारी ये रुपये भूमि प्रधान परिमाण कोटसक मिलीमीटर भाग गया है वर्णीय क्या है पाना बिंदु बिंदु है क्या मिलीमीटर में එතකොට මේකෙන් 100ට එකක ප්‍රතිශත දෝෂයක් එන්න නම් කුඩාම මිනුම වෙදීම මිනුම වැඩි කිරීම 100 අන්න ඒකම අරු ඒකෙන් පුතාලට මිලිමීටර එකක් පනින්න ඕන අඩු එතනින් එහාට දුන්න ඒක හොඳ එකක් නේ ප්‍රතිශත දෝෂය 100ට එකක් වෙන්න නම් එයාගෙන් පනින්න ඕන මිනුම අඩුම මිලිමීටර එක ඒක හොඳයි अरे राइट ලියාගන්න විශේෂ කාරණා ටික भागिक दोष है
භාගික දෝෂය භාගික දෝෂය භෞතික විද්‍යාවේ මූල ධර්මයක් නොව භාගික දෝෂය භෞතික විද්‍යාවේ මූල ධර්මයක් නොව මූල ධර්මයක් නොව ඒ විද්‍යාඥයන් ගොඩනගාගත් සම්මතයකින් ඒ විද්‍යාඥයන් ගොඩනගාගත් සම්මතයකින් अंक देकर ये विद्यार्थियों गौरवनादार सम्मते अंक देकर भाविक दोषेदी भावितवन कुडाम विनुमे एककय कुडाम विनुमे एककय මිනුමටද තිබිය යුතුය. ඔයාලා ගන්න මිනුමටද ඒක තියෙනවා. උඩ සෙන්ටිමීටර 8 මිලිමීටර බෑ හොඳේ. මෙන්න උත්තරයක් ගන්න බෑනේ. අංක 3 කුඩාම මිනුමේ දශම ස්ථාන ගණන කුඩාම මිනුමේ දශම ස්ථාන ගණන නිවැරදි පාඨාංකයේ දශම ස්ථාන ගණනට කුඩාම මිනුමේ දශම ස්ථාන ගණන නිවැරදි පාඨාංකයේ නැත්නම් නිවැරදි මිනුමේ දශම ස්ථාන ගණනට සමාන විය යුතුය. ළමයි ඕක මතකද? මම එදා කිව්වේ උපකරණයට තියනවා නම් දශම ස්ථාන දෙකක කුඩා මිනුමක්. දැන් හිතන්නකෝ 0.01 කුඩාම මිනුම. හරිද? කුඩා මිනුමකේ 0.01 දශම ස්ථාන කීයක් වෙනවයි? දෙකක්. පුතාලා ගන්න මිනුමේ 15.3 මිලිමීටර කියලා ලියන්න බෑ. ඒ කියන්නේ ඔයාලගේ මෙන්න මේ උපකරණය කියන්නේ ඔන්න මේ අනිවාර්යයෙන් මේ උපකරණයෙන් ඔයාලා ගන්න පාඨාංකයක් ඔන්න උත්තරයක් ඒ 12.3යි හරියටම. හැබැයි මේක ලියුවොත් වැරදි. මොකද මේ උපකරණයෙන් ගන්න හැම මිනුමකටම පුතාලා දශම ස්ථාන දෙකක් තියන්නේ. ඇයි උපකරණයට කුඩා මිනුමට දශම ස්ථාන දෙකක් තියෙන නිසා ඔයාලා ගන්න සෑම මිනුමකම දශම ස්ථාන දෙකක් සටහන් දී. පැහැදිලිද? ඔයාලා මේක ගත්තොත් බලන මිනිහා හිතන්නේ මේ උපකරණයේ සංවේදීතාවය 0.1 මිලිමීටර. ඇයි ඌට ඔයාලා ඉන්ඩිකේට් කරලා තියෙන මෙච්චරයි. එක දශම ස්ථානයි. එතකොට මෙයා එච්චර සංවේදී නෑ. මෙයා ඊට වැඩි සෙන්සිටිව්. දශම ස්ථාන දෙකකට සෙන්සිටිව්. ඒත් මෙහෙම ගත්තම මෝ හිතනවා මාරු උපකරණයකින් අරන් තියෙන්නේ. මේ පාඩම් කරගන්න මේ පාඩම්ගේ නිවැරදි ගතිය වැඩි. අපි කියන නිර්වද්‍යතාවය වැඩි. සා ඔයාලා අනිවාර්යයෙන්ම දශම ස්ථාන දෙකක් කියනවා නම් පිළිතුරට දශම ස්ථාන දෙකක් තිබිය යුතුමයි. මම එක දවස් ඉස්සරකින් කියලා ඊට කලින් සැකේ කිව්වා. මොනවාද? නෝට් එකෙන් දුන්නු. රයිට් ඊළඟ කාරණේ. ඊළඟ කාරණේ. කිසියම් මිනුම් උපකරණයක් සඳහා කුඩාම මිනුම කිසියම් මිනුම් උපකරණයක් සඳහා කුඩාම මිනුම නියත අගයක් වේ. කුඩාම මිනුම නියත අගයක් වේ.
ඊළඟ එක මනින මිනුමේ විශාලත්වය වැඩි වන විට පොඩක් කියන්න මිනුමේ විශාලත්වය වැඩි වුණොත් භාගික දෝෂය මොකක්ද? මනින මිනුමේ විශාලත්වය වැඩි වුණොත් භාගික දෝෂයට එන උත්තරේ මොනවද? බයනතෝ කියන්නේ අත කැලල වැඩි වෙනකොට වටිනාකම අඩු වෙනවා. නේද? මේ මනින මිනුමේ විශාලත්වය වැඩි වෙන්න මේකෙන් එන උත්තරේ පොඩි වෙනවා. එහෙනම් මනින මිනුමේ විශාලත්වය වැඩි වෙන්න භාගික දෝෂය නැත්නම් ප්‍රතිශත දෝෂය අඩු වන අතර මිනුමේ නිරවද්‍යතාවය වැඩි වෙනවා. හරිනේ? තියාගන්න. මිනුමේ විශාලත්වය වැඩි වෙන විට භාගික දෝෂය කුඩා වන අතර මිනුමේ නිරවද්‍යතාවය වැඩි වේ. මිනුමේ නිරවද්‍යතාවය වැඩි වේ. මිනුමේ නිරවද්‍යතාවය වැඩි වේ. හරි. හරි. ඊළඟට කිසියම් මිනුම් උපකරණයකින් පාඨාංකයක් ගෙන එය ඉදිරිපත් කරන විට දෝෂ තිබේ නම් ඒවා ඉවත් කොට අවසන් පාඨාංක නිවැරදි දශම ස්ථාන ගණනින් ඉදිරිපත් කළ යුතුය. මේ බලන්න. ඒවා දෝෂයක් තිබ්බොත් ඒක අයින් කරන්න ඕනේ. මේ බලන්න. අර කලින් අපි කියපු කතන්දරේ තමයි දෝෂයක් තියෙනවා නම් ඒක අයින් කළා කුඩාම වෙනම 0.1 මිලිමීටර වෙද්දී අනිවාර්යයෙන්ම පුතාලගේ උත්තර දැන් මෙන්න මේක කරන් වලට පාඨාංකය ඔයාලා කොහොම ලියන්නේ නැහැ ලියන්න කොහොමද 15.0 මිලිමීටර කියලා ලියන්නේ. දශම ස්ථාන දෙකකට නිවැරදි නම් එකකින් නවත්තන්න බෑ දෙකකින් අනිවාර්යයෙන්ම නවත්තන්න. පැහැදිලිනේ? මේක දාගන්න දෙන්න පරිදි කරයි. මම ගාන කැලිබරේ ආයෙත් තියාගන්න බෑ. මේ කැලිපරේ වගේ අනිත් උපකරණ ටික වාද නැහැ මට. මේක දැන් රැයක තිබුණේ මේ දෝෂ කියන එක ඇත්තටම කැලිපරේලා දාලා නැහැ.
ඕනම උපකරණයකට අදාළයි. ඔය ප්‍රැක්ටිකල් කියන්න බෑනේ දෝෂ ගැන අහනවානේ. ඒකයි ඔන්නදී බලන්න. හරි? අනිත් ඒවා පොඩි උපකරණ නෙවෙයි. right තමයි ලියන්න මාතෘකාව දීර්ඝ කළ වර්ණීය පරිමාණය. මාතෘකාව දීර්ඝ කළ වර්නියර් පරිමාණය. දීර්ඝ කළ වර්නියර් පරිමාණය. දීර්ඝ කළ වර්නියර් පරිමාණය. හරි මායින් බලන්නේ පුතාලා නෑ ඔන්න උපකරණේ දීර්ඝ කළ වර්ණීය පරිමාණය ගැන කතා කරමු යන්නේ. ප්‍රධාන පරිමාණයේ කොටස් 39 සාමාන්‍ය දීර්ඝ කළ වේගක ප්‍රධාන පරිමාණයේ කොටස් 39 වර්ණීය පරිමාණ කොටස් 20කට විතර තමයි ගන්න. ප්‍රධාන පරිමාණ කොටස් කීයද? සාමාන්‍ය අවස්ථාව මේ කියන්නේ. ඒ කියන්නේ දීර්ඝ කරපු එකක සාමාන්‍ය අවස්ථාව. වර්ණීය පරිමාණ කොටස් 39 ප්‍රධාන පරිමාණ කොටස් 39 වර්ණීය පරිමාණ 20කට. මෙච්චර දවසක් උදාහරණ ඕනේ. ප්‍රධාන පරිමාණය 39ක් එක්ක වර්ණීය 40. මෙච්චර දවස් අතම හැම එකකම ප්‍රධාන පරිමාණ ගන්නට වඩා වර්ණීය පරිමාණ ගන්න වැඩි. නැත්ද? බලන්න ඔයාලා කල්පනා කරලා බලන්න මෙච්චර දවසක් අදපු සියලුම ගණන් වල ප්‍රධාන පරිමාණයේ කොටස් ගන්නට වඩා එක කොටසක් වර්ණීය පරිමාණ කැරි වැඩි. ප්‍රධාන 9ක් එක්ක වර්ණීය 10යි. ප්‍රධාන 19ක් එක්ක වර්ණීය 20යි. ප්‍රධාන 39ක් එක්ක වර්ණීය 40යි. ප්‍රධාන 49ක් එක්ක වර්ණීය 50. කොහොම ඒවනේ හරි. අද කියලා දෙන්නේ ප්‍රධාන 39යි වර්ණීය 20යි. ලොකු සයිස් කැරි. ලොකු සයිස්. நான் කෑලි දෙක දෙක අල්ලලා තියෙන්නේ. I defy I defy නම් උත්තරය ආවා. හරි ඔන්න හරි දැන් මට කියන කුඩා මිනිමේ කියන මොකද ඔයාලා දන්න දේ. ඔයාලා දන්න දේ. පටල ගන්නේ නැතුව මට කියන්න කුඩාම මිනිම කියන්නේ මෙන්න මේ වෙනස නේද? මෙන්න ඉතින් මොකක්ද නේ නෝන කොටස වෙනස තමයි මොකක් කියන්නේ. කුඩා මිනිම කියන්නේ වර්ණීය කැලයි ප්‍රධාන කැලයි අතර තියෙන පරතරේ. ඒක ඔය කොටස තමයි අපි කවුරු කියන්නේ. යනකොට මේ කොටස තමයි අපි කියන්නේ කුඩාම මිනිම.
ඇත්තම කතන්දරේ දීර්ඝතල වර්ණීය පරිමාණයක් කියලා අදාළ නැහැ අපේ කෙටි සූත්‍රය. මොකක්ද? භූමි සමානයි ප්‍රධාන පරිමාණ කොටසක දිග බෙදීම වර්ණීය පරිමාණ කොටස්. ප්‍රධාන පරිමාණ කොටස මිලිමීටර 1යි වර්ණීය කැලේ කීයකින් 20යි. උත්තරේ 0.05 මිලිමීටර. වෙලාවට ඒක කියනවා. ඕක හරියද කියලා අපි චෙක් කරලා බලමු. හරි. මේක හරියද කියලා අපි අපේ දැනුමෙන් චෙක් කරමු right. ඔයාලට අදහසක් තියෙනවද මේ කුඩාම මිනිම කියන්නේ ප්‍රධාන පරිමාණ කොටසයි වර්ණීය පරිමාණ කොටස අතර පළතරය කියන්නේ. ඒක තේරුම් ගන්න මම දිගට මේක කියලා දුන්නානේ. මෙතෙන්ට එනකොට පළතර 1යි ඊළඟ එකට එනකොට පළතර 2යි ඊළඟ එක ගාවට යද්දි පළතර 3යි පළතර 4යි පළතර 5යි එහෙම නේද එන්නේ. එන්න මේ පළතර මොනව වෙනවද? වැඩි වෙලා අන්තිම කැලේට එනකොට මේ මිලිමීටර එකේ පළතරයෙන් දී. පැහැදිලිද? ඔයාලා දාගන්න. දැන් අන්න එතනින් ගන්නකොට මේ වෙනස කී මිලිමීටර යන බෑ නේද? මේ වෙනස මිලිමීටර කීයේ 1යි. ඒ වෙනස ආවේ වර්නියර් කැලේ කීයකටද? 20කට. ඒ නිසා තමයි මේකේ උත්තරය. කියන එක තේරෙනවද? කොටස් ටික සමපාතලෙදී ඒ කොටස් 20ම නිසා මිලිමීටර එකක පරතරයක් ඇති වුණා. මම නිකන් තේරුම් ගන්නකො කියන එක කොමන් තේරුම් ගන්නකො. ෆිසික්ස් නෙමෙයි නිකන් නෝමල් නැස්. කොටස් 20ටම අර කොටස මේ චුට්ට ඇවිල්ලා අන්තිමට මෙතෙන්ට එනකොට කොච්චර පරතරයක් ආවද පුතේ මිලිමීටර 1ක්. ඒ මිලිමීටර එකේ පරතරය ආවේ කැලේ කීයකට බෙදිලාද? 20කට බෙදිලා. ඒතකොට එක කැලේක පරතරේ මෙච්චරයි නේද? එහෙනම් ඕක තමයි උපකරණයේ කුඩාම ගිණුම. ඒතර මේක ඇත්තටම වැරදි නෑ. ප්‍රශ්නේ තියෙන්නේ මේක තේරුම් ගන්න අපේ උන්ට මොලේ. හරි ඒ නිසා අර දීර්ඝ ක්‍රමයකට අපි හදනවා. මට කියනවා අපේ රටවනේ බලන්න තේරෙනවද මේකේ කුඩාම ගිණුම කියන්නේ මෙන්න මේක කියලා. මොකද කුඩාම ගිණුම කියන්නේ? මෙන්න මේ ප්‍රධාන පරිමාණ කැලලයි මේ වර්ණීය කැලලයි අතර තියෙන පරතරයනේ. නේද? එහෙනම් මට කියන්න ප්‍රධාන පරිමාණ කොටස් කීයක් මේක දිනවද? සමපාතවල ප්‍රධාන පරිමාණ කැලේ 39ක් තියෙනවනේ. ඒ කියන්නේ මිලිමීටර කීයක්ද? 39. වර්නියර් කැලේ කීයක් තියෙනවද? වර්නියර් කැලේ 20යි. එහෙනම් වර්නියර් එකක් කියන්නේ 39 බෙදීම 20ක්. 1.95ක් නෙමෙයි. දැන් ඔන්න මම භූමිය කියන්නේ යන්නේ. කුඩාම මිනුම සමානයි. මෙන්න මෙතන දක්වා තියෙන මේ දිග කොච්චරද? මිලිමීටර 1යි මිලිමීටර 2යි. ඇයි මේ දෙක අතරනේ මම වෙනස ගන්න යන්නේ? ඒතර මේ දෙක අතර වෙනස බලද්දී මේ දුර කීයද? මිලිමීටර 2යි. ඕකෙන් අඩු කරනවා මෙන්න මේ ප්‍රමාණය කීයද? 1.9යි. මාත් එතකොට අර උත්තර එනවා. තේරුණාද? එහෙනම් කුඩාම මිනුම සමානයි. කලින් සූත්‍ර බෑ. කලින් ඉන්නේ මොකද්ද? ප්‍රධාන පරිමාණ කොටසකගේ අඩු කිරීම වර්නියර් කොටසක. අද ඒක ලියුවොත් වරදිනවා. අද යන්න ඕන ප්‍රධාන පරිමාණ කොටස. කියපල්ලකුවා. ඔය තේරෙනවනේ මම කියන්නේ මේ තුල ගන්න ඕනේ. ප්‍රධාන පරිමාණ කොටස් කීයද? දෙකක් අපේ වර්නියර් පරිමාණ කොටස් එකක් අඩු කරන්න ඕනේ. හරිද? භූමි සමානයි ප්‍රධාන පරිමාණ කොටස් දෙකක් අඩු කිරීම වර්නියර් කොටස් එකක්. මෙතන මිලිමීටර 2යි අඩු කරනවා 1.95 මිලිමීටර උත්තරේ 0.05 මිලිමීටර. මේ උත්තරේ එක සමානයි. තේරුණාද පුතේ? මම කියන්නේ මේවා හරියට තේරුම් ගන්න. එතකොට මුඛා මොන විදිහට උඩට ගන්නත් උඩට තේරෙන්නේ. දැන් මගේ මන්සියාප ඕන එකක් ගන්නවනේ කුඩාම මිනිම කියන්නේ ප්‍රධාන පරිමාණ කැලලයි වර්ණීය පරිමාණ කැලලයි අතර වෙනසයි කියන්නේ. ඔක තේරෙනවනේ. ප්‍රශ්නේ තියෙන්නේ මෙතෙන්ද වෙනවද? දැන් මේක මම කියන්නේ නැත.
මොලයක් කියලා කරදර තිබ්බනම් මේක හදාගන්න පුළුවන් වෙන්නේ. මොකද උඩට තේරෙන්නේ මේක අනිවාර්යයෙන්ම මේක කරත් එක රයිට්. එහෙනම් දුවේ උදාහරණ වෙන නැත්te මෙතන. ඒතර මෙතෙන්ට තියෙන මිලිමීටර් 2යි. ප්‍රධාන පරිමාණ කෑලි 39ක් 20කට බෙදලා. එන එක කෑල්ලක් 1.95 කියලා හොයාගන්න පුළුවන්. එහෙනම් මේක මිලිමීටර 1.95යි මේක මිලිමීටර 2යි රයිට්. ඒ කියන්නේ මේ කෑල්ල මෙච්චරයි. ඕක කොහොමද තේරුනේ නැත්නම් අරග තේරෙන්නේ මේක සූත්‍රයක් විදියට නෙවෙයි. මොලේ තියෙනවා බලන්න එක කෑල්ලක මෙච්චරයි. දෙකකට 2 ගුණයයි 3කට 3 ගුණයයි 4කට 4 ගුණයයි 5කට 5 ගුණයයි. එහෙනම් 20කට 20 ගුණයයි. කෑලි 20ක වෙනස මිලිමීටර් 1යි. එහෙනම් එක කෑල්ලක් බලන්න එක 20කට බෙදුනම එක කෑල්ලක් වරතරේ 0.5යි. තේරුණාද? හරිද? කුඩාම විනෝදවල ගියාද සීනි? මේ මොකද්ද මේ උපකරණය? දීර්ඝතල වර්නියර් පරිමාණය. පැහැදිලිනේ? රයිට්. හරිද මේක දාලා? ආය අහන ඕන එකෙකුට උණ හැදෙන්න උඹලට කියලා දෙන්න පුළුවන් වෙන්න ඕනි ඈ. රයිට්. රයිට් ළමයි ලියන්න මාතෘකාව වෘත්තාකාර වර්නියර් පරිමාණය. වෘත්තාකාර වර්නියර් පරිමාණය රයිට්. ලියා ගන්න ඒකටද මෙහෙම මෙම වර්නියර් පරිමාණය තාවන ඉවරයි ප්‍රශ්නේ. අර ඉස්ලායේ වන්දි පොඩි කාර්යන වලත් එක්ක ගන්න. මුම්බයි නවරෝ පෝස්ට් කර මම නගිරකෝ මේක අපෝ අපි සාසිරු දානවා වැඩි. සාසිරු ඔය ඉන්නවද අතරින් වාන්නේ. ප්‍රශ්නයක් නෑ මම කියලා ගන්නේ ඉතින් දොරොෂ. සාසිරු කොහොමද කියන්නේ සාසිරු ඉතින් ආරාම වෙනතේ පාඩේ නෝනේ. right online class එකේ ආර ජාවලා ඉන්නේ නෑ නෑ ඒ බලන්න ඉත මම අයරකට අර පොපන් ඔව් ඉන්න දෙන්නේ ඔය පාඩි යාදට right හරි and මෙම වර්ණීය පරිමාණය වර්ණාවලි මානයේ සහ මෙම වර්ණීය පරිමාණය වර්ණාවලි මානය සහ තියෝඩලයිට්ටුව හරියට ලියාගන්න ඉන්නේ තියෝඩලයිට් ඔය පාරවල් මන්න කට්ටිය අර තියාගෙන ඉන්නේ රතු තුනක් ගාගෙන පාරයිනේ කොහොම බලාගෙන ඉන්න ළමයි තියෝඩලයිට්ටුව නම් උපකරණවල භාවිත වේ. මෙය කිසියම් කෝණයක් නිවැරදිව මැන ගැනීම සඳහා භාවිතා වන උපකරණයකි. නිවැරදිව මැන ගැනීම සඳහා භාවිතා වන උපකරණයකි. හරි right सामान्य वृत्ताकार वर्णीय परिमाणयक अंशक එකේ කොටස් 9 සමාන කොටස් 10කට බෙදා
සමාන කොටස් 10කට බෙදා වෘත්තාකාර පරිමාණය සාදා ඇත. හරි. උදා කලින් වගේම උඩා වෙනකොට සමීකරණ මාත්‍රා උත්පන්න කරන්නේ. මේ ලබන සතියේ ඔයාලට MCQ 20ක ටෙස්ට් එකක් තියෙනවා. MCQ 20ක්. හරිද? MCQ 20ක ටෙස්ට් එකක් තියෙනවා. කැලිබර් ඒකක හා මිනුම්. දැන් ඒකක ටික ඔක්කොම කරලා ඉවරයිනේ. ඒකක මාන කැලිබර්. ඔය සම්බන්ධව MCQ 20ක් දෙනවා. ලේස්ති වෙලා එන්න හොඳට. හොඳේ 12ට 10ක් විතර තියෙද්දි දෙනවා. 12යි 10ට ඉවර කරනවා. විනාඩි 20යි MCQ 20යි. right? පාඩාංග කරන්න පුරාංග දෝෂ ඔක්කොම බලාගන්න මොකද කැලිබරේ ඉවරයි. කැලිබරේ ඉවරයි ඉවරටම ඉවරයි. හරි. මෙතන ඉවරයි. එතකොට ඔයාලා කැලිබරේ සම්බන්ධ ඕන ප්‍රශ්නයක් ලියන්න පුළුවන් වෙනවා. ඒ වගේම ලබන සතියනකොට මේකේ තියෙන ඊළඟ පාඩුතුරු පාස් පේපර්ස් දෙකක් කරලා මේ ටික් එක ෆුල් කම්ප්ලීට් කරගෙන එන්නත් ඕන. මේ මහ දෙයක් නැහැ නේද? මේක මම කියේ කරපු එක. මතකෙන් මේක කරන්න පුළුවන්. මතකෙන් කියන්නේ පොඩ හොඳට පාඩම් කරලා මේක කරන්න. ඊළඟට 1984 පාස් පේපර් එක තියෙනවා 2014 පාස් පේපර් එක තියෙනවා. ඒ ටිකත් කරන් එන්න. හරිද? එතකොට 2014 පාස් පේපර් එක නම් කොටස් අඩුයි. අවුලන්නේ කරන් එන්න. මේ ටිකත් කරලා හොඳට ලේස්ති කරලා ටියුට් එකේ ප්‍රශ්න බාර ගන්නක් ඇති මම හිතන්නේ. නැද්ද? ටියුට් එක කොච්චරද? තමයි මරු තමයි මේකේ ඔයාලට දැන් මේ වෙන්නේ. right 21 වෙනි පිටුවට කරනවා දාන්න ඕනේ. කැලිපරේ ඉවරයි. වෘත්තාකාර වර්ණීය පරිමාණ, දීර්ඝ කළ වර්ණීය පරිමාණ, රචනා ප්‍රශ්න සියල්ල මේකේ කරලා තියෙන්නේ. එතකොට 21 වෙනි පිටුවට තකම් පුතාලට කරන්න පුළුවන්. 22 පිටුවේ පටන් ගන්න ස්පෘක්වාමාන. ඒක රබරට තියෙන්නේ. අර 21 වෙනි පිටුවට තකම් ටික කරන් යන්නේ. ඉවර කරන්න එන්න ප්‍රශ්නාංක 55ට යනවා කරන්න පුළුවන්. මේකේ ප්‍රශ්න අහගොඩක් නැහැ. ප්‍රශ්න 120යි තියෙන්නේ. හරි. ඔක මොකක්ද ප්‍රශ්න දෙකක් දෙන්නේ. කොහොමද? ඔව් මේ එනවා වැඩ කරන්න ඕනේ. මම කතාව කියන්නේ ඉච්චරයි. හරි ආගන්න තමයි. නිකන් ඉන්නට බෑ. හොඳේ. මගේ පන්තිර වඩා වැඩ කරන්න ඕන. මාත් එක්ක පිට එකේ ටික කරගෙන යන්නත් ඕන. උඹලට ඕන ආද ගන්නවා නම් වෙන කොහේ හරි යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. අවුලක් නැහැ. ඉන්න ටික කරලා මම උගන්වනවා. හැබැයි හරියට වැඩ කරන්න ඕන ඉන්නේ නැහැ. ඒක කරන් යන්න. හරි ආගන්න. සුදුමු දෙයක් මෙහෙමයි. ප්‍රධාන පරිමාණයේ අංශක එකේ කියන්නේ 9ක්. එහෙනම් ප්‍රධාන පරිමාණ කොටස් ගන්න. කොටස් 9ක් තියෙනවා. ඒ කියන්නේ අංශක 9. වර්ණීය කොටස් ගණන. දහයයි. එහෙනම් වර්ණීය කොටස් එකක්. 9 බෙදීම 10යි අංශක ඒ කියන්නේ අංශක දශම 9. අංශක දශම 9. හරිද? දැන් ඔයාලට තේරෙන කුඩා වෙනම කියන්නේ මේ නේද? ඕකනේ තමයි කුඩා වෙනම. නේද? එහෙනම් භූමිය සමානයි ප්‍රධාන කොටස් එකක් අඩු කිරීම එකයි එකක් අඩු කිරීම වර්නියර් එකක්. ප්‍රධාන කොටසක් කියන්නේ අංශක 1යි වර්නියර් එකක් කියන්නේ අංශක 0.9යි. එහෙනම් මේක කුඩා බිම අංශක 0.1යි. කොච්චර දුරද අංශක 0.1යි. පැහැදිලිද? right. අපිට කොහොම නැතුව මේව කරන්න පුළුවන් නේ. කෑල්ල ඇවිල්ලා මෙතෙන් එනකොට කෑලි 10ක් එනකොට අංශක එකක වෙනසක්. කෑලි 10ක් එනකොට අංශක කීයක වෙනසක් වෙනවා? එකක වෙනස. එහෙනම් භූමිය සමානයි ප්‍රධාන පරිමාණ කොටසක දිග. ප්‍රධාන පරිමාණ කොටසක අගය. දිග ගන්න බෑ. බෙදීම වර්නියර් කොටස් ගණන.
අංශකයට බෙදන්න ඕන කොටස් 10කට අංශක දශම 1. ඒ ගණනේ පරි මම කරන්නේ මේක ඉවර කළා පොඩි ගණන් දෙකක් හදලා ටියුට් එකේ ගන්න MCQ විතරක්. අද ආපු බලන්න මම දෙන්නේ. මම කරා. පළවෙනි ගාන ප්‍රධාන පරිමාණය අංශක එකේ කොටස් වලින් සැකසු වෘත්තාකාර වර්ණීය පරිමාණය වෘත්තාකාර වර්ණීය පරිමාණය ප්‍රධාන පරිමාණයේ කොටස් 29ක් වර්ණීය පරිමාණ කොටස් 30ක් සමග සමපාත වේ. කොටස් 30ක් සමග සමපාත වේ. කුඩා බිම සොයන්න. ඔය කෙටි කරගෙන හදාන්නේ. හොඳට උත්තර දාන්න එක වෙදින් තියන්නේ. හරි. හරි කියලා බලන්න ගන්න. ඒකත් ඒක නේද? අමන්නේ. මේ බහුල ඊළඟට අංක දෙක ඔතන උත්තරේ තියෙන්නේ කියලා විතරයි. ඊළඟට යන්න ප්‍රධාන පරිමාණය අංශක භාගයේ කොටස් වලින් සමන්විත පරිමාණයක වර්ණීය කොටස් 30ක් ප්‍රධාන පරිමාණ කොටස් 29ක් සමග සමපාත වේ. කුඩා මිනුම් සරණයි.
ක්‍රම දෙකටම හදන්න ඕනේ. ඒක ක්‍රම දෙකටම මම හදන්නම්. විතර හිතම ගන්න එකක් හදන්නම්. ඉන්ටර්විව් එක හොදලා දෙන්නම්. තමයි ඔයාලා ඒක වෙන්නේ. 60 එකයි ගාව. ඈ 60 එකක් ආවනම් උත්තරේ හරි. හරිද? 60 එකක් ආවා. හරි. ඈ ඉන්වර්ස් ඔෆ් හරි. ඔව් 60 එකයි ඒක මෙහෙම කරන්න පුතේ. වර්ණීය පරිමාණ කොටසක අගය කියන්නේ මෙහෙම එන්නේ සෝරි. ප්‍රධාන පරිමාණ කොටසක අගය බෙදලා වර්ණීය පරිමාණ කොටස් ගන්න. එතකොට 1/60යිනේ. ඒ කියන්නේ අංශකයකින් 60 එකක්. යකෝ අංශකයකින් 60 එකක් කියන්නේ කලාවයි. අංශකයක් කියන්නේ කලා 60ක්නේ නේද? කලා 60ක් තමයි අංශක එකක් කියන්නේ. හරිද? විකල 60ක් තමයි කලා එකක් කියන්නේ. ඔව්. විකල 60ක් කලා එකයි කලා 60ක් අංශක එකයි. හරිද? අංශක 60යි. හරිද? මේවයි ළමයි මතක තියාගන්න. මතක තියාගන්න මේක. අංශකයක් කෑලි 60කට බෙදුවම එතන තියෙන කලා එකයි මේක මතක තියාගන්න ඕනේ. ඔයා මාර ප්‍රශ්න වල ඔයා යනවා වර්ණාවලි මාන සම්බන්ධ. රයිට්. මේක කොහොමද අපි අනිත් ක්‍රමයකට හදන්නේ? බබුල බලන්න. අගන්නවා. මේක මෙහෙමයි. ප්‍රධාන පරිමාණ කොටසක් කියන්නේ අංශක භාගය. එහෙනම් ප්‍රධාන පරිමාණ 29ක් කියන්නේ අංශක භාගය කැලි 29. ඒ කියන්නේ 29 වෙදීම දෙකයි. හරිද? හරිද? ප්‍රධාන කැලි 29ක් කියන්නේ අංශක මෙච්චරයි. ඒක තේරෙනවද බං? එකක් භාගය නම් 29ක් කියන්නේ 29 වෙදීම දෙකනේ. එතකොට මේකත් එක්ක සමපාත වෙන්නේ වර්ණීය කොටස් කීයක්ද? 30ක්. එම නිසා වර්නියර් එකක් කියන්නේ බලන්න 29 වෙදීම දෙක තියෙන උත්තරේ කෑලි 30කට බෙදන්න. මෙතන උත්තරේ 60න් 29. හරිද? ආයතනයේ පුතේ ප්‍රධාන පරිමාණ එකක් කියන්නේ අංශක වාගයයි. මම කියලා දීලා තියෙන්නේ මිලිමීටර වාගය කෑලි කතන්දරේ කියලා දුන්නා. ප්‍රධාන පරිමාණ එකක් කියන්නේ අංශක වාගයයි. ප්‍රධාන පරිමාණ 29ක් කියන්නේ වාගය කෑලි 29. ඒ 29 දෙකීම දෙකයි. ඕක වර්නියර් 30කට බෙදුනම එක වර්නියර් කෑල්ලක් බලන්න මේ උත්තරේ 30න් බෙදන්න. 60න් 29. ඒක තේරුණාද? දැන් කියපන්කො භූමි සූත්‍රය. භූමි සමානයි ප්‍රධාන පරිමාණ කොටසක අපි අඩු කිරීම වර්නියර් කොටසක අපි. ඊ 60න් එකයි අංශක. ඒ කියන්නේ කලා එකයි. දැන් මේක අමාරුයි වගේ දැනනට මෙතන මහා දෙයක් නැහැ කිසිසෝ. පොඩි දෙයක් මේක ඉතින් එක සැරේ උත්තර එනවා ඒක හරි. ස්ට්‍රක්චර් එක වගේ වෙනවනේ මෙහෙම හදන්න වෙයි සමහර විට. ඒ නිසා මේකත් ඇත්තට ලියා ගන්න. මම මේවා කියලා දුන්නාද පුතේ? මිලිමීටර භාගය කෑලි මෙච්චරක් මේ ගානක් එක රේඛීය පරිමාණ වල කියලා දුන්නේ නැද්ද? හරියට බලාපන් නැද්ද කියලා. කියලා දුන්නද නැද්ද? ඈ ඉංග්‍රීසි අපවත් දාලා ඉස්සෙල්ලා සූත්‍රයක් දීලා කියලා දුන්නා නේ? මම වැඩිවලම බලන්න ප්‍රතිචාර දෙන්න. ඒක නේ. ඔය මවුරයි නපරන් මොකද? ආමෙන් දිනවමයි. ප්‍රධාන පරිමාණය අංශක භාගය කැලි 39ක් වර්ගය කැලි 40ක් සමග කියලා ගණන් කරනවා. මේ පොළොව උත් කියන්නේ අසිරුණයි. Okay. ඉස්සෙකට උත්තරේ 3. A වැරදි B වැරදි C හරි. A වැරදි B වැරදි C හරි.
හරිද? ඊළඟට 32ට උත්තරේ බිඳුවයි දශම බිඳුවයි වාගේ වෙන්නේ. හරිද? බිඳුවයි දශම බිඳුවයි වාගේ වෙන්නේ. මේ මම ඔගේ විවරණේ රූපයට දානවා. ඕක නැත්නම් දැරයි ප්‍රශ්නයක් නැහැ. තව නම් මොඩිකේ ඉවරද දැම්මද? පළවෙනි කීයේ පළවෙනි इस तोने उत्तरे एक इस हातरे देख इस पहाड़ हातर इस साइड पहाड़ इस हातर कलाए गए नदेगा एक निकालने से अन्य आवाज़ नहीं होती इस हातर उत्तरे नहीं हातर कलाए का उत्तरे ये कलाए का क्या आंसर की क्या टेक्निकल एक आता है इन ग्रुप करें यार इस हातर तूने और इससे कहना दुल्हा के अलावा कहाँ कभी नहीं इतना मुझे बड़ा बनाना इतना मैंने हमें क्या दिया ने मैं इतना तीन आंसर का बाहर भी क्या नहीं बनी तीह इससे का हो मैंने बनाना आगे पढ़ना ना दिए नहीं मैंने इतनी उन्होंने अनेक तरह के नहीं होमाने मैंने මේක 30 31 මේ 31.5 මෙන්න මෙතනින් පටන් ගන්නවා පරණාකීට රූපේ වර්නියර් බිඳුව තියෙන උතන ඒ කියන්නේ 31.5න් පස්සේ මේක 31.5න් පස්සේ තමයි මේක පටන් 31.5 කියන්නේ මම කිව්වනේ අංශක එකක් කියන්නේ කලා 60ක් එතකොට දශම 5ක් කියන්නේ කලා 30ක් එහෙනම් මෙතන 30යි 31යි දශම 5 කියන්නේ අංශක 31යි කලා 30. කලා 30න් පස්සේ කෑලි 12ක් තියෙනවා. 31යි කලා 30ට 12ක් එකතු වුණාම කලා 42ක් එනවා. අංශක 31යි කලා 42. හරි. විවරණේ තියනවා කොහොමද? ඊළඟ 39ට 5 40ට 3 41ට 5 42ට 3 43ට 2 44ට 1 45ට 2 46ට 4 47ට 4 Hi.